ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ කොහොමද? ආණ්ඩුවට එරෙහි මාධ්‍යවේදියෙක් ඝාතනය කරනවා. වාර්තාවල එතන බුද්ධියන්ස උපයෝග කරගෙන තිබෙන බව. කිත්නාර් පහරගෙන ගිහලා පහර දෙනවා. රඳවගෙන ඉන්නේ හමුදාවේ ආරක්ෂක නිවසනක් කියලා වාර්තා වෙනවා. උපාලි තෙන්නකෝන් ගිහලා පහර දෙනවා. පොද්දල ජයන්තර පහර දෙනවා. නාමල්ට පහර දෙනවා. තමුන්නාසලෙන් අහන්න. මේ සිවිල් ගැටුම් නෙමෙයි. මේ රාජ්‍යයක් තමන්ගේ බලය පෞලක සහ තමන්ගේ දේශපාලන කඳුරක බලය වෙනුවෙන් කරලාද අපරාධ. තාජුන්දිගේ ඝාතනයත් එහෙමයි. පාස්කු ප්‍රහාරයත් එහෙමයි. සිරිසට ගිනි තියෙනවා. ඉරිදින කාර්යාලයට ගිනි තියෙනවා. සියතර බෝම්බ ගහනවා. මෙහෙම ඉතිහාසයක් තියෙනවා. මේ ඔක්කොම පිටුපස්ස. ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රික මෙහෙයුම් කරුන් හිටියා. මේක එල්දරව් කරන්න ඕනේ නැතරට. ඕවා ටික කියලා අපෙන් අහනවා මේවා අල්ලනකොට විරුද්ධ වෙන්න පුළුවන්ද කියලා. කවුද විරුද්ධ වෙන්නේ? අපි විරුද්ධ වෙන්නේ නැහැ. මේ අමුතුම චිත්‍රයක් මම පාණ්ඩ හදන්න. ජනාධිපතිවරයා කියන්නට ඉස්සෙල්ලා අපි කිව්වේ ලසන්ත මර්පොය අල්ලන්න ඕන. තාජුද්දීන් මර්පොය අල්ලන්න ඕන. එතනින් එහාට ගිහිල්ලා උපාලි තෙන්නකෝන් කීත් නොයා ඒ අයට හිරියර කරපු අයට ඒ අයව මර්ධනය කරපු අයට අල්ලන්න ඕන. එක්නැලිගොඩ මර්පු අයට අල්ලන්න ඕන. සිරස ගිනිපත් කරනකොට සියත ගිනිපත් කරනකොට ඇත්ත වශයෙන්ම සිරස සියත ආරක්ෂා කරන්නට අපට කරන්න පුළුවන් හැමදේම අපි කරා. අපි පෙනී හිටියා. සිරස ගිනිපත් කරපු අය සියත ගිනිපත් කරපු අය අල්ලන්න ඕන. අල්ලලා දනුවම් කරන්නට ඕන. නීතිමය ක්‍රමවේද අනුගමනය කරලා ඒ ක්‍රියාව කරන්නට ඕන. කවුද ඒවට විරුද්ධ වෙන්නේ? මේ ජනාත්මයා කතා කරන්නේ මහ ලොකු භයානක හීනයක් දැකලා. කිසිම දවසක අපි ඒවට විරුද්ධ වෙලා නැහැ. සත්‍ය තොරතුරු දැනගන්න, අද්භූත පුවත් දැනගන්න, ලක්මව TV සබස්ක්‍රයිබ් කරන්න, බෙල් බොත්තම ඔබා අලුත්තම වීඩියෝ වහාම නරඹන්න. ජනාධිපතිතුමා ඔබතුමාට නීති උපදේශකයෙකු හිටියද? හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිච්චින්ත කරුණාරත්න ඇහුවා. මට ජනාධිපති කාලේ නීති උපදේශකලා දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් නීතිපති දෙපාර්තමේන්තුව, අනිත් කෙනා මම රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්තර දුන්නා. මේ කතාවේ උපහාසයක් තියෙනවා. ඒ උපහාසයේ තේරුම් ගන්නට පැමිණ සිටි සියලු දෙනාට ටික වෙලාවක් ගියා. මේ සාකච්ඡාව ඇති වුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ හිතවත් දේශපාලනයන් සමග මාසිකව පවත්වන දේශපාලන සාකච්ඡාවේදී. මේකදී ඉතාමත් වැදගත් කාරණයක් වජිර අබේවර්ධන මහත්තයා කිව්වා. ඔහු කිව්වා සර් එක්ක වැඩ කරපු ව්‍යාපාරික පැලැන්තියේ කීප දෙනෙක්ම දැන් අනුර ජනාධිපතිතුමා ගාවට ගිහින් තියෙනවා. ඒගොල්ලෝ එක්ක ගිහින් තියෙන්නේ සර් ළඟම හිටපු කෙනෙක් කියලා. මේ සමගම අජිත් මාන්නප්පරම හිටපු ඇමතිතුමාත් මෙහෙම කිව්වා. මේ අය සම්පූර්ණයෙන්ම පැලවත්තේ ආර්ථික දැක්මට ප්‍රතිවිරුද්ධ අය සර්. මේ ව්‍යාපාරික පැලවත්තෙන් දැඩිව විවේචනය කරලා තියෙනවා කියලාත් අපිට ආරංචියක් එනවා. මාන්නප්පරම මහත්තයා කිව්වේ එහෙම. මේකට හරි නියම පිළිතුරක් දුන්නා හිටපු ජනාධිපතිතුමා. මේකට පිළිතුරක් විදිහට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙහෙම කිව්වා. ජනාධිපති ව්‍යාපාරිකයන් මුහුණ ගැහෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ අයගේ අයත් එක්ක මුහුණට මුහුණ හමුුනේ නැත්තේ ඇයි? ඒ අය මග ඇරලා හමුුනේ ඇයි? මේ වගේම මෙවැනි හමුවක් අපේ ආණ්ඩුවට සම්බන්ධ සිටි අයෙකුට බාර දුන්නේ ඇයි කියලා. පසුගිය සතියේම මාධ්‍යවල කතා කරපු කාරණයක් තමයි රනිල් සජිත් හමුව. මේ රනිල් සජිත් හමුවේ සත්‍ය දැන ගැනීමටත් මේ පැමිණ හිටපු දේශපාලඥයෝ ටිකට වමනා වුණා. මෙහිදී එක් ඇහුවා මේ හමුවීම සත්‍යයක්ද කියලා. මේකට උත්තර දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙවෙයි, හිටපු අමාත්‍ය අජිත් මාන්නප්පිරම. ඔහු මෙහෙම කිව්වා. නායකතුමා සත්කමින් පස්සේ ලංකාවට ආවම දෙයාකාරයකට මිනිස්සු හම්බ වුණා. පිරිසක් මල්පාරේ කාර්යාලයේදී හම්බ වුණා, අනික් අය නිවසේදී හම්බ වුණා. නිවසට කට්ටිය ආවේ එතුමගේ සුවදුක් බලන්න. හිටපු ජනාධිපතිවරු, මැති ඇමතිවරු, වෙනත් පක්ෂ නායකයෝ අතර හිටියා. නිවසට ආපු අය ගැන කිසිම තොරතුරක් ලබා දීමක් කිසි වෙලාවක සිදු කරලා තිබුණේ නැහැ. සජිත් ආයවා කියන කතාවත් ගැනත් දරන්නේ ඒ ස්ථාවරයෙන් තමයි. ඒවා පෞද්ගලික මට්ටමින් දිගටම සිද්ධ වෙච්ච ක්‍රියාදාම. එහෙම කොච්චර ප්‍රභූ පිරිසක් ආවද? කිසිම දෙයක් ගැන අපි හෙළිදරව් කිරීමක් කළේ නැහැ. අනුරාවා කියලා කතාවක් ගියේ. අපි ඒ ගැන වචනයක් කිව්වේ නැහනේ. කාර්යාලයට පැමිණි අය ගැන නම් ප්‍රකාශ කෙරුණා. මාන්නප්පරුම් මහත්තයාගේ ඒ උත්තරෙන් മന്ത്രി කණ්ඩායමේ හිටපු දේශපාලන කණ්ඩායම සෑහීමකටපත් වුණා. මේ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කළා. 2029ට ඉස්සෙල්ලා ආණ්ඩුව අරගෙන ඉදිරියට යන්න ඕනේ. ඒක කරන්න නම් විපක්ෂයේ සියලු දෙනාගේ එකතුව වුණ වෙනවා. ප්‍රධාන විපක්ෂයේ සජිබ තමයි ඒකට මුල් වෙලා ක්‍රියා කරන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂය හැම පක්ෂයක් එක්කම කතා කරලා තියෙන්නේ. ඒකාබද්ධ විපක්ෂය වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම පොහුට්ටු එක්ක සාකච්ඡා කරනවා. දැන් ගොඩක් බිස්නස් වලට ආදායම් නැහැ සර්. හැබැයි බදු ගෙවන්න නම් සිද්ධ වෙලා තියෙනවා. වජිර අබේවර්ධන මහත්තයා ලොකු ප්‍රශ්නයක් ඇහුවා සමාජයේ තියෙන.
ඇත්තෙන්ම මගේ මූලික අරමුණ වුණේ රුපියල ශක්තිමත් කරන එක. අපි යනකොට 293යි. ක්‍රමයෙන් ඒක 285කටත් අඩු කරගන්න තිබුණා. ඒ අතර පඩි වැඩි කරන ක්‍රමයක් අපි ගෙනල්ලා තිබුණා. අපේ සැලැස්ම තිබුණේ 2036 වෙනකොට මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් මට්ටමේ ආර්ථිකයක් හදන එක. දැන් මේ ඔක්කොම විකාරයක් වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට දරා ගන්න බෑ. හරි සැලසුමකින් ඉදිරියට ගියේ නැත්නම් ආධාර දෙන එක තවත් අමාරු වැඩක් වෙනවා. පව් මේ වැඩ නිසා මිනිස්සු දුක් විඳින්නේ මිනිස්සු. ඇත්තන්ම කොච්චර සල්ලි තිබුණත් මිනිස්සු බදු ගහනවට විරුද්ධයි. ඒක වැඩිපුර දැනෙන්නේ දැන් ආර්ථිකය කැඩිලා තියෙන හින්දා. රුපියලේ වටිනාකම අඩු වෙනකොට මිනිස්සුන්ට අමාරුයි. මිනිස්සු විහිං දුක් විඳින්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා වත්මන් තත්ත්වය ගැන එහෙම පැහැදිලි කරා. This is Lakmava News.